පිත්තාශය කියන අවයව මගින් මොකක්ද අපේ ශරීරය තුල සිද්ධ වෙන්නේ? මේක කොහෙද පිහිටලා තියෙන්නේ? මේ පිත්තාශයේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඇති වෙන්න පුළුවන් ලක්ෂණ මොනවද? මේ හැමදේම ඕගොල්ලන්ට මම කලින් වැඩසටහනේදී කියලා දුන්නා. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා අපි ඇත්තටම මේ පිත්තාශය අයින් කරන්න ඕනේද? එහෙම කරන්නේ නැතුව අපිට කරගන්න පුළුවන් දේවල් තියෙනවද? ඒ වගේම මේ පිත්තාශයේ ගල් ඇත්නම් ඔබට ගත හැකි පියවර මොනවද කියන දේ සම්බන්ධව තමයි මම මේ වැඩසටහනේදී සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා මේ පිත්තාශය කියන්නේ අපේ අක්මාව පිටිපස්සෙන්ම තියෙන කුඩා පැසක් වැනි ව්‍යුහයක්. ඒතකොට මේ අක්මාවත් එක්කම තමයි පිත්තාශය පිහිටලා තියෙන්නේ. මේ අක්මාවේ නිෂ්පාදනය වෙන පිත ගබඩා කිරීම තමයි පිත්තාශයේ ප්‍රධාන කාර්යභාරය. ඒ වගේම තවත් දෙයක් කරනවා පිත්තාශය මගින් මේ පිත කියන දේ මේද ජීර්ණය කිරීමට පහසු තත්ත්වයට පරිවර්තනය කිරීම. ඒ කියන්නේ පිත සාන්ද්‍රකරණයට පත් කිරීම පිත්තාශයේ ප්‍රධාන කාර්යභාරයක්. අක්මාවෙන් නිෂ්පාදනය වෙන පිත සහ පිත්තාශයේ ගබඩා වෙලා තියෙන පිත අතර යම් වෙනසක් තියෙනවා. මේ අක්මාවෙන් නිෂ්පාදනය වෙන පිත ඒක එක දිගටම හැදෙනවා. සාමාන්‍යයෙන් දවසකට මිලිලීටර් 500ත් ලීටරයක් අතර පරාසයක පිත නිෂ්පාදනය වෙන පුද්ගලයන්ව වෙනස් වෙන්න පුළුවන්. 600 700 800 කොහමරි මෙන්න මේ පරාසය කියන්නේ 500ත් 1000ත් අතර මිලිලීටර් පරාසයක පිත නිෂ්පාදනය වෙනවා. හැබැයි මේ පිත්තාශය තුල ගබඩා කරන්න පුළුවන් වෙන්නේ ඊටමත් පොඩි ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් වරකට පිත නිකුත් කරන්නේ මිලිලීටර් 30ත් මිලිලීටර් 80ත් අතර පුංචි ප්‍රමාණයක් පමණයි. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණය විතරයි පිත්තාශය මගින් පිත්තාශය සංකෝචනය වෙලා පිත නිදහස් කරන්නේ. ඒ වගේම මේ අක්මාවෙන් නිෂ්පාදනය වෙන පිතේ වතුර ප්‍රමාණය වැඩි. මේ අක්මාවෙන් නිෂ්පාදනය වෙන පිතට මේද ආහාර ජීර්ණය කිරීම තරමක් අපහසු තත්ත්වයක පවතිනවා. දැන් පිත්තාශය ඉවත් කරපු කෙනෙක්ට ලොකු මේද ආහාරයක් ගත්තට පස්සේ අමාරු වෙන්නත් එක හේතුවක් තමයි මේක ජීර්ණය කිරීමට අපහසුයි. හේතුව මේ පිත අර සාන්ද්‍රකරණයට පත් වෙලා නැහැ. පිත්තාශය ඒ කරනවා වගේ සාන්ද්‍රකරණයට පත් වෙලා නැහැ. අක්මාවෙන් නිපද වෙන පිත ඔහේ ගලාගෙන එනවා අපේ ග්‍රහණීය තුලට. ඉතින් ඕක තමයි වෙන්නේ. හැබැයි පිත්තාශයේ තියෙන පිතේ මේ පිත්තාශයේ ගබඩා වෙන කාලය තුල මේ වතුර අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට පිත සාන්ද්‍රකරණයට ලක් වෙනවා. ඒ වගේම මේ අක්මාවෙන් නිෂ්පාදනය වෙන පිත තරමක් බාෂ්මිකයි. හේතුව මේ ජලයේ වැඩි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ පිත්තාශය තුලදී පිත යම් ආම්ලික තත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ ආහාර ජීර්ණයට සුදුසු තත්වයට පිත පරිවර්තනය වෙනවා. ඒ වගේම මේ පිත අන්තර්ගත වෙනවා. පිත තුල ජලය තියෙනවා. මෙන්න මේක තමයි වැදගත්ම එක. මේකේ පිත් ලවණ අන්තර්ගත වෙනවා. මේ පිත් ලවණ හැදිලා තියෙන පිත් අම්ල තුලින් ප්‍රධාන වශයෙන් පිත් අම්ල 4ක් තියෙනවා. කෝලික්, ඩෙක්සකෝලික්, ටෙනොඩෙක්සිකෝලික් සහ ලිතෝකෝලික් කියන ප්‍රධාන මේ පිත් අම්ල මේ පිත තුල අන්තර්ගත වෙනවා. ගොඩක් වෙලාවට කෙනෙක්ට පිත්තාශයේ ගල් ඇති වෙන්නත් ප්‍රධාන හේතුවක් තමයි මේ පිත තුල කොලෙස්ටරෝල් අධික ප්‍රමාණයක් පිත්තාශය තුල ගබඩා වීම සහ පිත් ලවණ අඩු ප්‍රමාණයක් පැවතීම. ඉතින් මෙන්න මේ தত্ত্বය හේතුවක් වෙනවා මේ බයිල් ෆ්ලෝ එක. කියන්නේ මේ පිත ගලනේ අවහිරතාවයක් ඇති වෙලා මේ පිත්තාශයේ ගල් තත්වයක් ඇතිවීමට පිත්තාශයේ යම් අපහසුතාවයක් තියෙනවනේ අපේ මේ පරිශු කූඩයට දකුණු පස ඉහළ අර්ධයේ යම් වේදනා තත්වයක් ඇති වෙනවා. දැන් හුස්ම ගන්නකොට කැක්කුමක් එනවනේ අපි මේක මර්ෆි සයින් කියලා කියනවා. ඒතකොට මේ මර්ෆි සයින් එකක් එනවා නම් ඒ කියන්නේ ෆිසිකල් එක්සැමින් වලදී වෛද්‍යවරුන් මේ බව දන්නවා. ඉතින් මෙන්න මේ වගේ තත්වයක් ඇති වෙනවා. හුස්ම ගන්නකොට මේ උදර කුහරයේ ඉහළ කොටස රිදෙන්න ගන්නවා නම් බොහෝ විට මේ පිත්තාශයේ යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේක හරියටම බලා ගන්න පුළුවන්. ඇබ්ඩොමිනල් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් හරියටම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකටම තියෙන පරීක්ෂණයක් තමයි මේ හයිඩා ස්කෑන් එක. හයිඩා ස්කෑන් එකෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ERCP කියලා තවත් පරීක්ෂණයක් තියෙනවා. මම ඉස්සරහට ඔයගොල්ලන්ට කියනවා. ඉතින් මෙන්න මේක පරීක්ෂණ කරලා මේක තහවුරු කරගන්න පුළුවන්. කොතනද මේ බ්ලොකේජ් එක? ඒ කියන්නේ මේ ගලක් තියෙනවා නම් මේ ගල් කොතනද තියෙන්නේ? මේක හිර වෙලා තියෙනවද? ඉතින් මෙන්න මේ වගේ දේවල් අඳුරගෙන ඒ අවශ්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න පුළුවන්. දැන් මේකේ මුල් අවස්ථාවේ තියෙනවා මේ කැක්කුම නිතරම ඇති වෙන්නේ නැත්නම් සාමාන්‍ය මට්ටමේ වේදනාවක් නම් ඇති වෙන්නේ. ඒ වගේම මේ පරීක්ෂණ හරහා මේ පිත්තාශයේ ගල් තාසුළු ප්‍රමාණයක් නම් තියෙන්නේ ඔබට මේ ගල් තත්ත්වය නැති කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. හැබැයි ඔබ මේකෙදි අනිවාර්යයෙන්ම අනුගමනය කර යුතු කාරණා කිහිපයක් තියෙනවා. රිෆයින් කාබෝහයිඩ්‍රේට් ඒ කියන්නේ ඉතා සරල කාබෝහයිඩ්‍රේට් මේ පැණි බීම වර්ග, බනිස් වර්ග, පිටි කෑම මේ දේවල් අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේල තුල අයින් කරගත යුතුයි. ඔබට දැන් ගොඩක් කට්ටිය මේ පිත්තාශයේ ගල් තත්ත්වයක් තියෙනවා නම් මේද ආහාර ගැනීම අඩු කරනවා, නවත්තනවා. ඉතින් මෙහෙම වුණොත් එහෙම වෙන දෙයක් තමයි මම දැන් ඔයගොල්ලන්ට කියන්නම්. මේ පිත්තාශය සංකෝචනය වෙලා පිත නිදහස් කරන්නේ අපේ ග්‍රහණයට ශුද්ධාන්තයේ මුල් කොටසට මේ මේද ආහාර සහ ප්‍රෝටීන ආවට පස්සේ. ඉතින් මෙන්න මේ සිග්නල් එක යන්නේ නැත්නම් කියන්නේ ඔබේ ආහාර වල ඔබ මේදේ ප්‍රමාණය ගොඩාක් අඩු කරලා නම් මේක ඉවත් කරලා නම් එහෙනම් මේ පිත්තාශය සංකෝචනය වීම සඳහා අවශ්‍ය සංඥා හරියට යවෙන්නේ නැහැ. ඒතකොට හරියට පිත්තාශය සංකෝචනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද පිතේ අවශ්‍යතාවයක් නැති වෙනවා. ඉතින් එහෙම වුණොත් එහෙම මේ පිත්තාශය තුල තව තවත් කොලෙස්ටරෝල් මේවා සාන්ද්‍රකරණය වෙලා තව තවත් ගල් තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ කොලිලිතයිසිස් කියන තත්ත්වයෙන් ඔබ පීඩා විඳිනවා නම් ඔබට කරන්න පුළුවන් දේ තමයි ඔබ ගන්න ආහාර වේලේ මේ මේද ප්‍රමාණය
තරමක් දුරට කියන්නේ මොඩරේෂන් එකකින් අරගන්න විශාල වශයෙන් මේ ආහාර ගන්න නැතුව සාමාන්‍ය විදිහට මේක ගන්න ඕනේ. හැබැයි ඔබට කරගන්න පුළුවන් මේ බයිල් සෝල්ට් ප්‍රමාණය ඔබේ ආහාර වේල තුල වැඩි කර ගැනීම. ඉතින් මේක සප්ලිමන්ට් එකක් විදිහටත් මේ බයිල් සෝල්ට් ගන්න තියෙනවා. ඔක්ස් බයිල් කියලා සප්ලිමන්ට් එකක් තියෙනවා. ඒතර මේ සප්ලිමන්ට් එකෙන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට කරන්න පුළුවන් ඔබ ගන්න ආහාර වේලට විනාඩි 10කට පමණ පෙර බයිල් සෝල්ට් සප්ලිමන්ට් එකක් අරගෙන ඒකත් එක්ක ඊට පස්සේ ඔබේ ආහාර වේල ගන්න. මොකද එතකොට ඔබේ මේ පිත්ත ගලණය තරමක් දුරට පහසු වෙලා මේකෙන් අර පිත්තාශය ගල් තත්ත්වය අඩු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබේ ආහාර වේලට ඔබ තන්තු වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. ඒ වගේම ඔබ හොඳින් ජලය පානය කරන්න ඕනේ. හොඳ මේද ආහාර. ඒ කියන්නේ අලිගැට පෙර, ඔලිව් ඔයිල් මේ වගේ හොඳ මේදය. අපි කියනවා අසංතෘප්ත මේදාම්ල බහුල හොඳ ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගන්න ඕනේ. ඒ වගේම ෆිෂ් ඔයිල්, කොඩ්ලි ඔයිල් වගේ සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. ඔබට පිත්තාශය ගල් තත්ත්වයක් තියෙනවා නම්. එතකොට ඔන්න ඔය විදිහට මේ ලයිෆ් ස්ටයිල් ඇඩ්ජස්ට්මන්ට් හරහා තරමක් දුරට ඔබට පුළුවන් වෙන්න පුළුවන් මේ අපහසුතාව මග හැරගෙන සාමාන්‍ය ජීවිතය ගත කරගෙන යන්න. හැබැයි මේ தත්ත්වය කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඔබ නැවත වෛද්‍යවරයා ගාවට යා යුතුයි. මොකද මේ தත්ත්වය බැරි වෙලා මේ ගල් தත්ත්වය පිත්තාශයේ ගල් தත්ත්වය වැඩි වුණොත් එහෙම ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඔබ දන්නවා පිත්තාශයේ මේ පිත ගලණයේ යම් අවහිරතාවයක් තියෙනවා නම් අපි தත්ත්වය හඳුන්වනවා මේ කොලියස්ටේසිස් කියන රෝග தත්ත්වය. ඒතර මේ කොලියස්ටේසිස් කියන රෝග තත්ත්වයට හේතුවක් වෙන්න පුළුවන් මේ කොලිඩෝකොලිතයිසිස් කියන තත්ත්වය. කියන්නේ මේ පිත්තාශය පිත ගලන නාලවල අවහිරතාවයක් මේ කියන්නේ මේ ගල් ඇවිල්ලා මේවා બ્લોක් වෙලා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේක විවිධ තැන්වලදී මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපි කියනවා පිත්තාශයෙන් පොදු පිත්ත ප්‍රනාලයට මේ පිත්ත ගමන් කරන නාලය අපි හඳුන්වනවා සිස්ටික් ඩක්ට් එක කියලා. මේ ඩක්ට් එකේ අවහිරතාවයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම හැබැයි මේ අක්මාව හරහා එන පිත එනවා. සමහර වෙලාවට මේ පොදු පිත්‍ර ප්‍රනාලය අවහිරතාවයක් මතුවෙන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම අවහිර වෙලා පිත එකතු වෙන්න පුළුවන් අපේ රුධිරයට. ඒ වගේම අක්මාව තුළට අනවශ්‍ය විදිහට මේ පිත ගොඩ ගැහෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් එහෙම තමයි අර ඇස් කහ වෙන්න ජෝන්ඩිස් වැනි තත්ත්වයන් ඇති වෙන්නේ. එතකොට මේ තත්ත්වය වැඩි දුරටත් ගියොත් එහෙම මේක ආසාදනයට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පිත්තාශය ඉන්ෆ්ලේම් වෙනවා. ආසාදනයට ලක් වෙලා කොලිසිස්ටයිසිස් කියන තත්ත්වයට පත් වෙනවා. කොලිසිස්ටයිසිස් කියන තත්ත්වයට පත් වුණොත් එහෙම ඔබට අනිවාර්යයෙන්ම කොලිසිස්ටෙක්ටොමි එකක් කරන්න වෙනවා. ඒ කියන්නේ මේ පිත්තාශය කපලා අයින් කරන්න වෙනවා. මේකෙදී මේ කරන ශල්‍ය කර්මය අපි කියනවා මේක කරන්න පුළුවන් පළවෙනි වශයෙන් මේක කරනවා ERCP කරන. කියන්නේ එන්ඩොස්කෝපික් රෙට්‍රෝග්‍රේඩ් කොලින්ජියෝ පැන්ක්‍රියෝටෝග්‍රැෆි කියලා කියනවා. ඒ කියන්නේ අපේ මුඛ මාර්ගය හරහා කැමරාවක් යවලා ඒ ගල් ඒ කියන්නේ බ්ලොක් එක තියෙන තැන අඳුනගෙන එතනින් බ්ලොක් එක අයින් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ERCP කරන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා අපි ESWL කියලා කියනවා. එක්ස්ට්‍රා කෝපෝරියල් ෂොක් වේව් ලිතෝට්‍රිප්සි. ලිතෝට්‍රිප්සි කියලා කියන්නේ සවුන්ඩ් වේව්ස්. ඒ කියන්නේ ශබ්ද තරංග හරහා මේ ගල් කුඩු කරලා ඉවත් කරගන්න එක. ගොඩාක් දුරට මෙතනදී පිත්තාශයේ යම් ගල් තත්වයක් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක කපලා ඉවත් කරනවා. ඒ කියන්නේ මේකෙදි කරන්නේ මේ සිස්ටික් ඩක්ට් එකෙන් මෙතනින් බ්ලොක් එකක් දාලා මෙතන ක්ලිප් කරලා මේක කපලා අයින් කරලා එළියට ගන්නවා. ඉතින් මේ ශල්‍ය කර්මය ගොඩක් වෙලාවට දැන් කරන්නේ මේක ඕපන් සර්ජරි එකක් විදිහට නෙමෙයි මේක ලැපරොස්කෝපික් විදිහට කැමරා හරහා මේක කපලා අයින් කරන්න පුළුවන්. ඔබට ඒ කියන්නේ ඔබට ඉතාමත්ම පහසුවෙන් මේක රිකවර් කරගන්න පුළුවන් ඉතා සුළු ශල්‍ය කර්මයක් මේක. ඉතින් මේක කරාට පස්සේ ඇතිවන ගැටලු කිහිපයක් තියෙනවා. ඔබට ටිකක් බඩේලිය යන්න පුළුවන්. මේද බහුල ආහාරයක් ගත්තට පස්සේ ජීර්ණය කිරීමේ අපහසුතාව මතුවෙන්න පුළුවන්. ඉතින් ඒවා කාලයත් එක්ක ඔබේ ඇඟ ඒකට හුරු වෙලා ඒ අපහසුතාව නැති වෙලා යනවා. ඒ නිසා හොඳම දේ ඔබේ පිත්තාශයේ යම් ගල් තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍යවරුන් ඔබට කියනවා නම් මේක කපලා අයින් කරන්න ඕනේ කියලා ඔබ අනිවාර්යයෙන්ම ඒ ශල්‍ය කර්මයට එකඟ විය යුතුයි. මොකද එහෙම වුණේ නැත්නම් මේ තත්ත්වය මේ කොලිසිස්ටයිසිස් කියන තත්ත්වය මේ පිත්තාශය ආසාදන තත්ත්වය වැඩි වෙලා පිත්තාශය ඉන්ෆ්ලේම් වෙලා අවසානයේ සෙප්සිස් වෙලා කියන්නේ මේ රුධිරයටත් මේ විස බීජ ගිහිල්ලා ඔබේ ජීවිතය අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ලයිෆ් ත්‍රෙටනින් කන්ඩිෂන් එකක් මේ කොලිසිස්ටයිසිස් කියන තත්ත්වය. ඉතින් මේ තත්ත්වය භයානක පැත්තට යන්නේ නැතුව ඊටමත් පහසුවෙන් මේක කපලා අයින් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ තමයි මට අද ඕගොල්ලන්ට කියලා දෙන්න අවශ්‍ය වුණේ. ඉතින් අවසාන වශයෙන් මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ පිත්තාශය කියන්නේ අපිට අත්‍යවශ්‍ය අවයවයක් නෙමෙයි. කියන්නේ මේක නැතුව අපිට ජීවිතේ ඉතුරු කාලය ගත කරන්න බෑ වගේ එකක් නැහැ. ඉතින් මේක නැති වුණා කියලා වෙන යම් අපහසුතා කිහිපයක් තියෙනවා. හැබැයි ඒවා මගහරවා ගන්නත් පුළුවන්. තමත් පහසුවෙන් ඒවට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වැඩසටහනින් යම් අවබෝධයක් ලැබෙන්න ඇති. මේ පිත්තාශයේ ගල් තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? ඉතින් මේක ඇති වුණොත් ඔබට ගන්න ඕන පියවරවල් කොහොමද? ඉතින් මෙන්න මේ සම්බන්ධව යම් දැනුමක් අවබෝධයක් මේ වැඩසටහනෙන් ඔබ ලබා ගන්න ඇති. එහෙනම් මේ වගේ ඔබේ ජීවිතේට වැදගත් තවත් සෞඛ්‍ය වැඩසටහනකින් අපි ඊළඟ දවසෙත් හම්බෙමු.